හලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහමද ඉතින් ඔන්න අද මමයි මගේ යාළුවෝ දෙන්නයි එක්කලා මේ හොර එන්ටිටිස්ලත් එක්කලා සර්වයිව් වෙන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මොකද උනේ කියලා. අඩෝ ෆ්‍රෙන්ඩ්ස් මෙතන ස්ට්‍රක්චර් එකක් තියෙනවා මේ පියම් බලන්න එකට. මල්ලි. දුවන් දුව. මල්ලි මොකක්ද ඒ උනේ? මණියකෝ නිකමට අර කවුඩින් කකුල තිබ්බේ පිපුරුවා කියහන්කෝ අම්මලි වෙන්න මේ දැන් චෙස්ට් එකක් ඒ චෙස්ට් එකක් තියෙනවා ඒකේ අඩෝ අයන් පොරවක් හම්බුණා ඔව් මම බෝන් ගත්තේ නෑ ඉතින් හරි යමු ඔය ගහනම් හෙට වෙනකන් කපන්න වෙයි. එයි. ඒක ආරයක් අපිට ගහ බලන්න. මම වෙන්නේ. ආ ලොකු එකද? අඩෝ විලේජ් එකක් බං අඩෝ බ්ලැක් ස්මිත් කෙනෙක් ඉන්නවා අඩෝ යෝ ඒ එහෙනම් මරු එහෙනම් බ්ලැක් ස්මිත් කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගියරප් වෙන්න. අඩෝ අයන් තිබ්බෝ කිව්වා අයන් 8ක් තිබ්බ ඇපල් 7කුයි අයන් 8කුයි ඩයමන්ඩ් නේ. නෑ බං අයන් 8ක් විතරයි තිබ්බේ මං ගත්ත මන්දේ උඹලට දෙන්න අයන් ටික අඩෝ හෙයි බේල් තියෙනවා කෑම තියෙනවා කෑම. මොනවා කෑම ටිකක් ගන්න අඩෝ ඇත්ත ජීවිතේ වගේ බං අර ඈතට යද්දි ඇහෙන එක අඩු වෙනවා බං ඔව් බං. හරි. ඒක න වාසි ස්පෝන්. ඒ ටෙබු ඔයාව නිකක් ඇහෙන්නේ නෑ වගේ ඒ ඔහෙ වෙන්නේ. ලාවට ඇහෙන්නේ ළඟට වර යෝ පාන් දෙන්නද කිව්ට පාන් ආ? ගෙන්නවා පාන් ගෙනවා. චොයින්. ආ ඒපී. දෙකයි දෙන්න පුළුවන් එතකොට අපි තුන් දෙනාට ෂීල්ඩ් හැදුවා එක මං ගාව තව අයන් තියෙන එක ෂීල්ඩ් හදන්න එපා මම සෝඩ්ඩයක් හදාගන්න. ඔයාට එකක් මල්ලි ඒ ලකී ඇහෙන්නේ නෑ උඹ my god. මොකෙද්ද ඒ බබා. ඒ විලේජ් එක මම රයිට් ක්ලික් කරේ. එයා යකෙක් වුණා. මොකෙද්ද බං ඒ කල් කැටි හිතාව. කෙරේවා විලේජ් එක රයිට් රෑත් වෙනවා අපි නිදා ගන්නවද මොකද කරන්නේ රෑ වෙනවද වදේ? මේ මොකෙක් හරි රහසක් තියනවා නේද එක්කෙනෙක් නෑ ෆෝන් කරා. ඒක බෑ බං වදේ අප්පා. රහසක් කියනවා කියන්නේ රහසා. ඔව් ඩිකියුට. මේ මේකේ ෆාම් ලෑන්ඩ් යන්නේ නැද්ද බං ෆාම්ලෑන්ඩ් අර පල්ලි තියෙනවා. අඩෝ ඌසට බය වුණා. ෆාම් ලෑන්ඩ් එක මට තව හම්බුන්නේ නැහැ නේ බං මේ විලේජ් එකේ අසේ ෆෙම් මං නොවී ඉන්න කියලා බැලුවේ කමක් නැහැ පළවෙනි රෑ ඉන්නේ නැතුව ඉමුද මොකද කරන්නේ නෑ ටික දවසක් මම පළවෙනි අපිට පළවෙනි රෑ එන්නේ නෑ නේද? ඔය ගියා වෙනකල් එහෙනම් නිදාගමු ඇඩ්වාන්ස්මන්ට් කඩ. මේකේ බෑක් පැක් මොඩ් එකක් තියෙනව නේද එහෙනම් අපිට පුළුවන් නේද මේ සීපින් බ්ලැක් බෑක් එකක් හදාගන්න ආ ඌ ඒක හදන එක ලේසි. අනික ඒක ඔව් රීස්පෝන් පොයින්ට් සෙට් වෙන්නේ නැහැ මං හිතන්නේ ඒක වාසිය. ආවේ තියෙන්නේ ජීප්ලා තමයි නැත්තේ. ෆොටෝ ජම්ප් එකක් දෙක පොඩ්ඩක්. අර පල්ලි අර විලේජර්ස්ලා කඩවලින් ගලව ගත්තා ඒක කළු. මං හිතනවා කහ පාට. මං වර්ග දෙකෙන්ම කඩාගත්තා හරි ස්ලීපින් බෑග් ගන්න හදාගන්න. මේකේ රිස්පොන්ස් සෙට් වෙන්න එක. අඩෝ හැදුවා බා අඩෝ ඒක රීස්පෝන් පොයින්ට් සෙට් කරන්න බෑ ලකියා මේක තමයි වාසිය. අම්මට මල්ලි ගෝට්මෑන් ආවා අම්මෝ මං ගැස්සුනා ඒ වෙලේ නං ඈ අම්බා ඒ උනා යකෝ අම්මට මල්ලි මොකද්ද බං වෙන්නේ විලේජර්ස් ලගෙන් ට්‍රේඩ් කරන්න බෑ මේ සර්වර්. කොයා? ඒ මගේ ස්ක්‍රීන් එකට මොකක්ද උනේ අඩෝ මොකද්ද මේ හෙලෝ අලි ගත්තා බා. ඒ
මොකද්ද මගේ ස්ක්‍රීන් එකේ වටේ රතු පාට වෙලා මොකද්ද උනේ? අපිට උන්නේ ඔයාට වෙච්චි මේ හොල්මනක් ඉෆෙක්ට් මම මෙතන කෑම ටිකක් තියෙන පුච්චගෙන යන්න. අයි මේ ස්ක්‍රීන් එකේ ඇස් යනවා අතර වටේ රතු වෙලා අඩෝ ඒක මටත් උනා ඉස්සෙල්ලා. මේ උඹට ගෙදර කෝඩිනේට් මතකයිනේ. ඔව් මං මෙව්ව කරගත්තනේ අර මම මේකේ ට්‍රී චොප් එකක් දැම්ම වැඩ නැද්ද? නෑ එහෙනම් අපිට වැඩ. ඔව් වේන් shift දැම්ම. ඒ shift එකලා කඩන්න ඕනේ බං ගා. වේන් මයිනුත් දැම්මද ඔව්. මේ දෙන්න මේ කෝල් එක මට ඔච්චර මං ගා තියෙනවා. ආසයි මට මයින් කරා අයියෝ ආ හරි මයින් කරා බහින පල්ලෙහෙට අඩ. මොකටද මේකේ respawn point set කරලා. ඕකේ ආ පොඩි වැඩි අපි දැන් මෙතනට එලා ඉතලා හරියට මේ ඒ අර gravel patch එක ඇතුලේ කවුරු හරි ඉන්නව නේද? friends අර ඔයාලට පේනවා අර අතන මොකක් හරි අනේ යාර gravel එකට මොකද වෙන්නේ? එතන මොකක් හරි අයිටම් එකක් තියෙනවා ඒක බග් වෙලා තියෙනවා අඬෝ ඒක එතන ඒ හරිය තමයි අරයා ඉන්නව පෙන්නන්නේ මට උඩට යනවා පල්ලට එනවා. එන්ඩමන් කෙනෙක් හිටියා බැලුවා නම් ඉවරයි හරි ආයි කෙලින්ම ඇවිල්ලා මේ අපේ ටයිම් එක කියන්නේ ටයිම් මේ මෙතන පල්ලේ වතුර එකක් තියෙනවා පයිමුද? කොහෙද මෙතන පල්ලේ වතුර එකක් පයින් පුළුවන් එක කරන්න පනිමු නැහැ. පුළුවන් ඒකට නම් වෙන්නේ මල්ලි ඕ නෑනේ ෂේප්නේ ෂේප් අඩ අයන් පිකක්ස් එකක් ඔව් පොඩ්ඩයි නා ඉන්වෙන්ටරි ක්ලියර් කරගන්න. මේකේ නම් අර එහෙන සද්ද හැමෝටම ඒක නම් දෙක තුනක් තිබ්බද මට එක ඒ කවුද ඒ? ස්ක්‍රීන් එක මගේ හරියට දැන් මල්ලි මේක එහෙනම් ඩේන්ජර් තැන කණිය යන්න හිතනවද පිටනවා එතන අස්සරම තියෙනවා මල්ලි ඒක ලෙව් එකක් නිකන් අර කටක් වගේ තියෙන්නේ බා ඒක තමයි ඒ ඇයි අපි ඔය ටයිමට එකම හිතෙන්නේ දන්නේ නැහැ බා චාන්කයත් එක්ක දෙන්න මෙතනත් තියෙනවා ස්ටෝන් ඕනි නේද ඔව් මේකෙන් මයින් ගන්න බෑ අයන් පිකක්ස් එක මගේ ඉන්නේ නැහැ ගන්නකො ඒ ටික මල්ලි ලාවනේ කීප කෙනෙක් වෙන්න වුණා මේ අපිට හුන්නේ හරිනේ මං කිව්වා කීප කෙනෙක් වෙන්න වුණා කියලා ආමරයක් හදනවද ආමරයක් හදාගන්න බා අයයි ඒ ඩයමන්ඩ් කීයක් හම්බුණාද 2යි අර සෝඩ් ඩෙක් එකද පිකස් එක හදාගන්න තියන්න නොකිය සෙටප් දැන් මේ අයන් ටික උනා උස්සන්න බෑ හරි මේ වීදුරු එක තමයි හදන්න අපිට උඩට යන්න වෙනවා මේක අපිට හදාගන්න බෑ අපි හදිස්සි වුණානේ ලෙදර් 7ක් තියෙනවා මම අපිට වීදුරු ඕනේ අපිට මෙහෙන් වැලි පොඩ්ඩක් නම් මන්න හිතන්න කේවල් නෑනේ වැඩි නෑනේ යම් මෙතනින් එන්න මේ වෙඩ් එක ගන්නකො හරි ෂේප් හරි මේ හරියෙන් දැන් රීස්පෝන් පොයින්ට් සෙට් කරමු. මේ මොකෙක් හරි ඉන්නවා. ඒ විචාර රීස්පෝන් පොයින්ට් සෙට් කරා මට ඇස් දෙයක් පේනවා. අර කළුවේ කියලා. කවුද බං මේ? ඌ ඉර වෙලා ඉන්නේ බං රිස්ටෝන්. ඔව් ගියාව. අර කළුවේ කිව්බන් අර මේ විලේජ් එකේ ඉද්දී අපේ කා නේද? ඌද? ඒ කවුද රීස්පෝන් පොයින්ට් සෙට් කරේ නැත්තේ කවුද මෙතනින්? ඔක්කොම කරානේ. කොහෙන්ද වරක් කරන්න ආයි බර. අතන අත් හිතනවා සර්වරෙන් ගිහින් එන්න. මේ සර්වර් පින් එකක් අවුලක් තියෙනවද? ඔය මේකේ ඉන්න බං ඔය. ඔබ කෑමත් එහෙම කැවිලා ඉවර වෙන්නේ නැහැ බං. නෝ දෙන්න. මංගා ඊට ටිකක් තියෙනවා එක්ස්පෙන්ඩ් කරගන්න ස්මෝක් කරයක් කරගන්න. මල්ලි. යකෝ. හරි. ෆක්. අර කළුවේ කන්නේ. ඒක දිහා බැලුවට එන්නේ නැහැ බං. මල් මෙතන ලීයට මොනවද තියෙන්නේ? අඩවර කිරික පුපුරප එකෙන් බං අයන් වගේක් හම්බලා තියෙනවා. හෙල්මට් එකයි මේ බලන්න. අඩෝ චයි ගායි. ඒ ඔක දිහා බලන්න එපා. මේ ගෝටා ඒ ඇස්සේ. what the
ඒ දැන් ඉවරයි බා. අපි තුන්දෙනා මරලා යන්නේ බා. ඕක කොහේ හිටියත් වෙනව හොයාගෙන බා. මම කතාව බලලා දිනව කෑ බා. ඒකයි. මේ ඒ කියන්නේ මෙහෙම නිකන් මං හිතුවේ නිකන් අර මේ අපේ බෙට්‍රොකේත් හම්බුණා වගේ නිකන් අර නිකන් බෝන් හෙට්ටියක් වගේ දැක්කේ මං. ඒ උකේ මූණ දිහා ලූට් එක ගන්න කොහොමද බං? පුළුවන් යන්න එතෙන්ට. බලන්න තු යන්නද? ඔව් බිම් බලන් ඵලයන්. ආයෙ ගහිට. බිම් බලන් ඵලයන් බිම් බලන්. අඩෝ ඒ ගැව්වා. අඩෝ ඒ වත් එක තරහයි මං. දෙන්නෙක් ඉන්නේ. ෆ්‍රෙන්ඩ්ස් බලන්න ඔයාලට පේනවා ෂයිගා ඉන්නවා. ඌ ෆ්‍රෙන්ඩ්ස් ඇස් දෙක අල්ලන් දන ගහගෙන කෑ ගහනවා. ඒ දැන් ඵලයන් ඒ දැන් බිම් බලන් ඵලයන් දැන් බිම් බලන් ඵලයන් මූණ දිහා බලන්න නැතු සංසුන් වුණා. අඩෝ ඒ මල්ලි මොකද ඒ උනේ? මට නම් එපාමුනේ නොක I like it, Kaji. මල්ලි බෝ එකක් තියෙන දෙනවා මට. ඒ මාත් නෑරුණා. අනේ ෂයිගායි එක බෑ බං. ස්වාහගෙන කෙනෙකුත් ආවක. ඔව් ස්වාහගෙන කොහොම බලනවද කියලා හිත. ඒ ඔය වගේ chance වල ස්ක්‍රීන්ෂොට් එකක්වත් ගන්නවා. ඒක කොයි ස්ක්‍රීන්ෂොට් නෙමෙයි. ලයින් ලයින් කෑ ගහනවා උගේ දිහා බලපන් කියලා. අනිත් එක බැලුවහම ගහනවා මොන මකුලත්. ඒ මං ඌ දිහා බලන්නවත් නැතුව බිම් බලාගෙන මූ ගාවට ගියා. ඌ මොකවත් මට කරේ නෑ. අම්මට මල්ලි ෂයිගායි ගහන්න එපා. අඩොල්ලා. ඒ කවුද බං ඒ? ඒ මෙතෙන්ට කාගේද ලූට් එකක් ආවම මම මෙතෙන්ට එද්දිම මගේ ලූට් ටික අරූ ගාව බං. ඒ අරුණාව ඩිස්කනෙක්ට් කරා බං. ඊගාවට ඔය කනෙක්ෂන් අවුලක් නෙමෙයිද? ඈ කනෙක්ෂන් අවුලක් නෙමෙයිද? ඩාර්ක්නස් ආවා. මල්ලි අම්මෝ එකයි ගන්න එපා. සීල් එකෙන් වාගේම ගියා. ඔව් බං ඌට පුදුම හයියක් අම්මෝ මල්ලි ඒ ලගේ අමර කොහෙන්ද ෆුල් ආවර්? කියු බොහේගේ ලූට් මං ගා. අද එල ඒ ඌ යන්නේ නැද්ද බං? ඔව් ඒ ෂයිගායි රේන්ජ් ඒ උඹලට ඉෆෙක්ට් එකක් ඇවිල්ලා ඇති ඉන්වෙන්ටරි බලන්න ෂයිගායි රේන්ජ් කියලා. A few moments later. ඉතුරු ටික දෙන්න. තව රතන තියනලු. මේ මගේ අයන් ඩයමන්ඩ් සෝඩ් එක්කෝ නැති වෙන්න ඇති. මං ගාව නෑ. අඩෝ එහෙනම් අතන ෂයිගායි නැති කරන්න නැති. 1 hour later. මය කරන්නේ මේ ඇත්ත කිව්වේ. ෂයිගායිගේ සද්ද ඇහුණා බං මට. හරි මයි පික්. නෑ මයි පික් ඉවරයි. මේ සර්වර් එකේ අවුලක් බං පින් එක නා. ඔව් මට අහස පේනුණා නේද බං. ඔව් මාත් දැක්කා. මාත් ඔව් දැන් හරි මට අර ගගක් වගේ පේනවා. මේ මොකද්ද බං ඇට කටු කඩනවා වගේ ඇහෙන්නේ උඹලට ඇහෙන්නේ නැද්ද බං ඒක? මට ඇහෙන්නේ නෑ. හරි හරි මේ සර්වර් රෑ වෙලාද බනා? වන්නේ එක ඊළඟ වතුරකින් ආවේ බං. මම නම් හිතන්නේ මං කිව්ව අඩ වාසි. මල්ලි මොකක්ද කියනවා? වරේ රෑ වෙලා තියෙන නිදාගෙන යන්න. උඩ අරකේ මේවා ෂයිගායි කවුද ඉන්නේ? ෂයිගායි පේන්නේ නැද්ද ඉන්න තරම්? ඔව් බා මේ වතුර වලට මොකක්ද වෙලා තියෙන්නේ? ඒක ගලනවා බං බ්ලොක් කරනවා. දැන් හරිනේ. හරි මේ වොයිස් chat එකේ ඉන්න බං මෙහෙම වෙන්නේ. බ්‍රෝ මේ
ඒ නෑ නෑ තාමත් එහෙමයි මන්න ගැන ඕෆ් කරු මේ මාළු එක තැන බෑ බෑ මල්ලි ඉඹර කොහෙද බං එන්ටිටලත් ගහන්න එන්ටිටලත් ගහන්න නෑම මාව ඩ්‍රවුන් වෙන්න යන්නේ අයිගෙන කිව් බයිගෙන මාව ඩ්‍රවුන් අයින් වෙලා ඉන්නේ අඩ වරේ ඇතුළට වරේ ඇතුළට වරේ ඒ හාට පඩයන්කෝ අනි වහන්න රං අදාල්